සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් අලුත් වීඩියෝකින් අලුත් දවසින් අපි පන්සල සුද්ධ කරන්න අදත් ආවා. මේ වීඩියෝ එක නරඹන ඔයාලටත් මේ පින් වලින් කොටසක් අයිති වෙනවා. මගේ channel එකට එකතු වෙන්න හැමෝම. පන්සලේ වැලිච්ච මේ මල් ගස් ටික ලස්සනට කපලා දිනවලට අපිලා ලස්සන කරන්න තමයි අපි කරන්නේ. ඉතින් ඔයාලත් සම්පූර්ණ වීඩියෝ එක බලන්න. කොහොමද අපි ඒක සුද්ධ කරලා පන්සල ලස්සන කරන්නේ කොහොමද කියලා තමයි බලන්න. ප්ලීස් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, උදව් කරන්න. ඉතින් එයා ගස් ටික කපලා ඉවරනාට පස්සේ ඉතුරු රාජකාරිය මට තියෙන්නේ. මේ තියෙන්නේ මගේ රාජකාරිය. මේ ටික ඔක්කොම අතු ගාලා එකට එකතු කරලා කුණු වලට ගිහින් දාලා අපි මිදුල ලස්සන කරමු. මම මේ ටික ස්පීඩ් දැම්මා. ටිකක් ඉක්මනින් අපි බලමු වීඩියෝ එක දිග වෙයි සමහර විට. මම ග්ලව්ස් දෙකක් දාගත්තේ මොකද ඉදලට මේ ඊය පැට්ට වගේ ඇවිල්ලා තිබ්බා. අමාරු වුණා මට මේ ඉදලා අල්ල ගන්න. ඒ හින්දා මම ග්ලව්ස් දෙකක් දාගත්තා අතට. මේ තමයි අපේ ගමේ පන්සල. ඇත්තටම ගොඩක් සතුටුයි සුද්ධ කරලා අවසානයේ ලස්සනට මිදුල තිනකොට මාර සතුටක් හිතට දැනෙනවා. ගොඩක් අය පන්සලට එන අය අපිට පින් දීලා යනවා. ඒ මහාන කොට සතුටුයි හිතට අමුත්තක් දැනෙනවා. තැන්වල මම ඇවිදගෙනකොට පොර ගහනවා වගේ පේනවා. ඊ මගේ කකුලේ අමාරුවක් තියෙනවා. ඒක පිට තමයි එකක් තියාගෙන තමයි පන්සලේ වැඩ කරේ. ඇවිදිනකොට අමාරුයි ඒ කකුල. හිමින් තමයි ඉතින් අඩිය තීතිය මහත්තයාට උදව් කරේ පන්සලට ගිහිල්ලා. ඒක මටත් පිනක් තමයි. ඉතින් අවසානයේ සුද්ධ කරලා අතු ගාලා ඉවරනාට පස්සේ බලන්නකො ලස්සන. හරිම පිළිවෙලයි, හරිම චාම්, ලස්සනයි නේද? ආස හිතෙනවනේ කෙනෙක්ට පන්සලට ආවම හරි ලස්සනයි කියලා හිතෙනවනේ. ඉතින් ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක නරඹපු බලපු ඔයාලට ගොඩාක් පිං, ගොඩාක් ස්තුතියි. බුදු සරණයි හැමෝටම.